මල්ලි කියනවා මගෙත් එක්ක අක්කා මේ දවස් 6න් දෙන්නේ මාව දකින්න තු ඉන්න බැරි කමකට කොහෙදලු. ඒක කියන්නේ නේද? නැත්තම් මට මේ එහෙම දවස් 6න් යන්න උමනාවක් නැල්ලු. එහෙම දවස් 6න් යන්න උමනාවකුත් නැහැ වගේ. ඒ කියන්නේ ඊට වඩා හොඳයි කියලා කියනවා. ඒකල කියනවා මේ ડોක්ටර්ලා නිකන් මාව දකින්න නැතුව ඉන්න බැරුව වගේ නිකන් මාව ගෙන්න ගන්න ඕනි වගේ එහෙම මම පොඹ ડોක්ටර් වෙන්න යන්න එපා දැන්. පිළිගන්නේ එකකුත් නැහැ. ඇත්තටම දැන් ડોක්ටර් කෙනෙක්කුත් පිළිගත්තේ නැති එකේ දැන් ડોක්ටර්ස්ලා ඉස්සරහට පිළිගයි. ඉතින් මේකේ දෙයක් තියෙනවා කියන එක. ඕක ගැන මම පොඩ්ඩක් පොඩි ප්‍රොමෝට් එකක් දෙන්න හදලා පිළිගී ડોක්ටර්ස්ලා මගෙත් එක්ක ආගියු කරා. ඒක තමයි. එහෙම ආගියු කරලා ඊට පස්සේ යාලා මට ඔය නෙට් එකේ තියෙන වරගෙන පෙන්නලා එන මේකට දැම්මා. ඊට පස්සේ මම දැන් මේ මල්ලි මට විස්තරේ කිව්වනේ මෙහෙමයි අක්ක දවස් 6කින් තමයි මම වැඩි කරන්නේ මෙහෙමයි කියලා. දැන් මට හොඳයි කන්න පුළුවන් මෙහෙමයි කියලා විස්තරේ කිව්වා හරි සතුටින්. ඊට පස්සේ මම ඉතින් මේ ડોක්ටර්ටම ගිහිල්ලා කතා කරලා කිව්වා මෙහෙමයි ડોක්ටර් කිව්වා නේද මගෙත් එක්ක මේ හැබැයි මෙහෙමයි දැන් මේ තත්ත්වෙ මේ වගේ ඒ පිළිවෙල කිව්වා නේනම් හොඳයිනේ. එහෙනම් ඒක වෙන එකක් වෙන්නද එහෙම කියලා මේ වගේ කතා කරා. මම රිපෝට් ටික අතට අරගෙන ડોක්ටර් රිපෝට් ටික දෙන්නලා ડોක්ටර් කෝව දන්නේ මෙහෙමයි එහෙම කියලා කිව්වා. දැන් අපි දන්නවා එයා මේ මරණ සාතිකේ යටේ තියන් ඉන්නේ කියලා. හරිද? හැබැයි පොර කියනවා ඒ මට වතුර ටිකක් බොන්න තිබ්බනම් ඇති. හරිද? මේ එහෙම කියනවා. ඒ කියනකොට අපි හිතේ කමක් නැහැ මේ ලක්ෂණ 4මාරක්. ඇත්තටම මේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. මේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙයි. එහෙම චුට්ටක් මේ බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. කොච්චර කිව්වත් ජපාන් ඕට තෙරපි එකක් අර එහෙම කිව්වට ඉතින් කවුරුත් විශ්වාස කරනවා අඩුයි මේස් මොකද මේ ඒකේ සත්‍යතාවය අපි දැකලා ගත්තේ. අපි මේක 2017 ඉඳලා කරනවානේ මේක ලංකාවේ 2017 ඉඳලා අපි කරනවා. දැන් අවුරුදු 8කට කලින් මේ පවා හොඳ වෙත් ගොඩක් සුවතාවය අත්පත් කරගත්ත මිනිස්සු ඉන්නවා අපිත් එක්ක. අපිට තේරුණා ඔයාලගේ මානසික බවත් අපිට තේරුණා මේ ඒකෙන් නැත්තම් දැන් ওই මේ තරම් ෆලෝ අප් එකක් දෙන්නේ නැහැ ඔයාලාව වැඩේ කරලා සල්ලි විසත්තා ගියා ඊට පස්සේ ඉතින් ඇත්තටම අපිට එක කන්ටැක්ට් එකක් අවශ්‍යම නැහැ නේද ඕනේ ළමයා ගොඩ දාගන්න මොකද අපි තාම වෙනකල් මැෂින් ඉන්ස්ටෝල් කරලා තියෙන ඒවා ලංකාවේ ආෆ්ටර් සර්විස් කියන එක මස්ට් ඒක අනිවාර්යෙන් අපි දෙනවා එහෙම දුන්නේ නැති වුණොත් මේ ට්‍රීට්මන්ට් එක දුවන්නේ නැහනේ ඉතින් ගොඩක් අපිත් එක රැඳිලා ඉන්නේ අපෙන් ගත්ත මැෂින් ගත්ත අය තව මැෂින් ගන්නේ අපේ ආෆ්ටර් සර්විස් තියෙනවා අපි හොයලා බලලා ඒ ටික කරන නිසා සමහර කට්ටිය ලංකාවේ ඉන්නවා මේ ඇල්කලයින් කියලා ඉවර වෙලා නිකන් නමට pH එකේ විතරක් වැඩි කිමිකල් වලින් වැඩි කරලා pH එකේ වැඩි කරන මැෂිනුත් තියෙනවා ඒවෙන් මේ දේ වෙන්නේ නැහැ අපි මේ ජපාන් වෝටර් තෙරපි එක කරන මැෂින් වලින් තමයි ඒක වෙන්නේ මොකද මේක මෙඩිකල් ග්‍රේඩ් වෝටර් ඩිවයිස් විතරයි අපි ගෙන්නන්නේ චයිනීස් ඒවා තියෙනවා චයිනීස් ඒවා අපි කරන්නේත් නැහැ චයිනීස් ඒවෙන් මේ දේ වෙන්නේ නැහැ දැන් ජපාන් මෙඩිකල් ග්‍රේඩ් වෝටර් ඩිවයිස් කියලා තියෙන ඩිවයිස් විතරයි අපි ගෙන්නන්නේ ඒකෙන් තමයි මේ දේ වෙන්නේ තේරුණාද? ඊළඟ නිර්මාණිකමක් තියෙනවා. එයා ගොඩ ගියානි කියන සතුට අපිටත් තියෙනවා. මොකද අපි ඇත්තටම ජීවිතයක් නේද? අපිට මනුස්සයෙකුට ඔය වයස ජීවිතයක් දෙන්න බෑනේ. අන්න ඒකයි. ඇත්තටම යාක කිව්වේ ආයෙ වෙන මුකුත් කරන්න ඕනේ නැහැ. උඹට බුදු බවමත් වෙනවා මේ කරපු දෙයින් එහෙම කියලා කිව්වා. ඒ කියන්නේ ඒක හදවතින්ම කිව්වා. ඒක අපි දකින්නකොටම ඔව් මම කිව්වේ ડોක්ටර්ස්ලා කියලා තියෙන ඒවෙන් පිට යන්න එපා. ඒ විදිහටම කරන්න. මේක වෝටර් තෙරපි එකක් මල්ලි. මේක අපි කිඩ්නි අලුතෙන් ට්‍රාන්ස්ප්ලාන්ට් කරා නෙමෙයිනේ. එතකොට පරිස්සම් වුණාම දෙයියනේ කියලා මට ලොකු ලෙවල් එකකට මේ කියන්නේ ඩයලයිසිස් කරන්න ඕනේ නැති කාලයක් එනවා මෙයාට. දෙක තුන ගෙවල් වල තියෙන මිනිස්සු ඉන්නවා. තට්ටු දෙකේ තුනේ ගෙවල් හදාගත්ත මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට සල්ලි නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. යාලට ඒක ඇතුලේ විඳින්න නම් ඒ වාහනේ හොඳට ඩ්‍රයිව් කරගෙන යන්න නම් ඒ ගෙදර හොඳට සැහැල්ලුවෙන් ඉන්න නම් අපේ ලෙඩ රෝග ටික අඩු වෙලා තියෙන්න ඕනේ. හොඳ වෙලා ගොඩක් ඉතින් සල්ලි වලට ගන්න බැරි දෙයක් තමයි මේ ලෙඩ රෝග වලින් තොරව ජීවත් වෙනවා කියන එක. නිරෝගීකම කියන එක. ඉතින් වතුර කැන්සර් වලට ගොඩක් හොඳයි. 1931 දී ડોක්ටර් ටෝහින්ඩිච් කියන ડોක්ටර් කියනවා කැන්සර් හැදෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ කියලා. එකක් ශරීරයේ ආම්ලික වීම අනිත් එක ඔක්සිජන් ඌනතාවය. මේ දෙකම මේ මැෂින් එකෙන් රිකවර් කරනවා. එතකොට ගොඩක් හොඳයි. ඔයාලගේ වචන මේ කමෙන්ට් තියෙනවනේ. ඔයාලගේ රියල් කමෙන්ට් මේවා දැම්මට පස්සේ මිනිස්සු මේවා දකිනවා. දැක්කට පස්සේ මිනිස්සුන්ගේ ඇස් පැහැදිලා. ඒක නිසා මේ වගේ අසාධ්‍ය රෝගියෙකුට දෙන්න පුළුවන් නම් දෙන්න. එක්කෙනෙක් නෙමෙයි තව දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවනම් හොයලා දෙන්න. මං ෆ්‍රී කරලා දෙනවා අනිවාර්යෙන් ආෆ්ටර් සර්විස් ටික. මං කිව්වොත් ඒක නවත්තන්නේ නැහැ කොහෙවත්. ඒකයි බය නැතුව මොකද ඔයාලා ලොකු පිරිසක් ඇවිල්ලා වීඩියෝ කරද්දී අපිව එතකොට අපි මැෂින් ඉන්ස්ටෝල් කරනකොට විස්තර ගෲප් වල දාද්දී සුභාස් ලංකා කියන ආයතනයේ මම බොරුවක් නම් කරන්නේ මං කොච්චර බය වෙන්න ඕනේද මොකද සුභාස් ලංකා කියලා ආයතනයක් නැති කරන්න පුළුවන් ඔයාලට මෙන්න මේ මිනිස්සු ඇවිල්ලා ලක්ෂ මේ ගානකට මැෂින් එකක් ඉන්ස්ටෝල් කරා ජපාන් මැෂින් එකක් මේ ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපේ සල්ලි ටික අරන් ගියා මේ ළමයාට හොඳක් වුණෙත් නැහැ
මෙන්න මෙහෙමයි කියලා ඔයාලට දාන්න පුළුවන් නේ. හැබැයි මම ඒ රිස්ක් එක ගත්තේ මම දන්නවා මේ මැෂින් එකෙන් ගොඩ දාන්න පුළුවන් කියලා. ගොඩ දාපු අය ඉන්නවා අපි එහෙම. ඉතින් ඒක නිසා ඉතින් දෙයියනේ කියලා මට මාර සතුටුයි. ඒ කියන්නේ අපි පිනක් කරගත්තේ හරි එහෙම එකක් ඔයාලා ලංකාවට අඳුනලා දීපු නිසා ඒක ඔයාලා තියෙනවා. අපි කොච්චර පෝස්ට් දැම්මත් මිනිස්සු මේක බාර ගන්නෙ නෑ. වතුරෙන් ලෙඩක් හොඳ වෙන්න උදව් වෙනවා, වතුර උදව් වෙනවා කියන එක බාර ගන්නව අඩුයි ගොඩක් අය. මේක නොලෙජ් එක තියෙන කෙනා තමයි අපේ ඇත්තටම මැෂින් වැඩිපුර ගන්නෙ දැනට. මේ නොලෙජ් එක තියෙන කෙනා බලලා ඉවරලා ගන්නවා මැෂින්. ડોක්ටර්ස්ලා පවා මැෂින් ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා. අර මල්ලිටත් දින ළඟ කතා කරනවා. ඉතින් සතුටුදායක ආරංචි හම්බ වෙනවා. ඉතින් ඒකත් එක්ක මම මිස්ටර් කතා කරන්නත් ගත්තේ. එයාට දැන් ගොඩක් හොඳයි නේද බලන්න කියලා. මම 31 තමයි ගියේ. එදායින් පස්සේ මම ඇත්තටම දිසිනේ ඒ ගියපු වෙලාවේ ඉතින් කතා කරලා කිව්වා ඩයලිසිස් එක දවස් 6කින් දැම්මා. දැන් හොඳයි මේ කනවා බොනවා එහෙම කිරිවලා කිව්වා. දවස් 3න් එයාගේ කර තිබ්බේ. දවස් 3 වෙනි දවස් එනකොටත් එයාට ගොඩක් අමාරුවෙන් හිටියේ මිස්. දැන් ඊයේ තමා දවස් 6කුත් ගිහිල්ලා ඩයලිසිස් කරන්න නැතුව. ඉතින් සතුටුයි නේද? අනේ ඇත්තටම සතුටුයි. ඇත්තටම ගොඩක් පින් ඒකද මේ ඒ කියන්නේ දැන් ඕක ගැන මම පොඩ්ඩක් පොඩි ප්‍රොමෝට් එකක් දෙන්න හදලා ડોක්ටර්ස්ලා මගෙත් එක්ක ආගියු කරා. ඒක තමයි. ඔව් එහෙම ආගියු කරලා ඊට පස්සේ යාලා මට ඔය නෙට් එකේ තියෙන වරගෙන පෙන්නලා එන මේකට දැම්මා. ඊට පස්සේ මම දැන් මේ මල්ලි මට විස්තරේ කිව්වනේ මෙහෙමයි අකදවත් හයිකින් තමයි මම වැඩි කරන්නේ මෙහෙමයි කියලා. දැන් මට හොඳයි කන්න පුළුවන් මෙහෙමයි කියලා විස්තරේ කිව්වා. හරි සතුටින්. ඊට පස්සේ මම ඉතින් මේ ડોක්ටර්ටම ගිහිල්ලා කතා කරලා කිව්වා මෙහෙමයි ડોක්ටර් කිව්වා නේද මගෙත් එක්ක මේ හැබැයි මෙහෙමයි දැන් මේ තත්ත්වෙ මේ වගේ ඒ පිළිවෙල කිව්වා නේනම් හොඳයිනේ. එහෙනම් ඒක වෙන එකක් වෙන්නද එහෙම කියලා මේ වගේ කතා කරා. ඔව්. ඇත්තටම දැන් අර දෙකේන අපිට ලොකු සැටිස්ෆැක්ෂන් එකක් අපි අහලා විතරනේ තිබ්බේ. දැන් දන්නවනේ අත්දැකීමෙන්ම මේක ඇත්තම දෙයක් වෙනවා කියලා. ඇත්තටම මේ ජපාන් වෝටර් තෙරපි එකේ ඇත්තම දෙයක් තියෙනවා මේක. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් වෝටර් කවුන්සිල් එකේ හෙඩ් විදියට හිටපු අර මොනා හැරිසන් කියන ප්‍රොෆෙසර්ගේ ડોක්ටර් රිසර්ච් එකක් තියෙනවානේ. ඒකේ කියනවා ලෙඩ රෝග 35කටත් වැඩි ප්‍රමාණයකට මේ ඇල්කලයින් පානය කිරීම ගුණදායකයි කියලා. ඒකට වෙන්න හේතු කාරණා පහක් වතුර වෝටර් ක්වොලිටිස් පහක් හැදෙනවා. ඒ හැදෙන එකත් එක තමයි වෙනස් වෙන්නේ. අර ORP එක මයිනස් යනවා, pH එක වැඩි වෙනවා, ඊට අමතරව මයික්‍රෝ ක්‍රස්ටඩ් වෙනවා, ජලාණු කුඩා වෙනවා. ඔය වගේ ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩි වෙනවා. ඔය වගේ කාරණා ගොඩක් තියෙනවා. ඔය එකතු වෙන්නේ. ඒවා එකතු වෙලා තමයි ඔය හොද වෙන්න උදව් වෙන්නේ. ඇත්තටම කිඩ්නි දැන් හිතන්නකො 100%ක් මෙයාගේ ඩෙත් නේ කිඩ්නි ඇත්තම කතාව කිව්වොත් එහෙම මුත්‍රා බිඳුවක්වත් පාස් තුන් නැති ළමයෙක්නේ අවුරුදු 26ක. එතකොට මේ වෙනකොට දැන් බිඳුවක් දෙකක් පාස් වෙනවා කියලා කිව්වා. ඊට අමතරව ඒවා ඉතින් ඇත්තටම සතුටුයි. මොකද ඔයාලා ලොකු ගෲප් තියෙනවා. ගෲප් හරහා මේවා ප්‍රූව් කරන්න පුළුවන්. මේක බොරුවක් නෙමෙයි, වංචාවක් නෙමෙයි මේක කරන්නේ කියන එක. මිනිස්සු පිළිගන්නේ එකකුත් නැහැ. ඇත්තටම දැන් ડોක්ටර් කෙනෙක්කුත් පිළිගත්තේ නැති එකේ දැන් ડોක්ටර්ස්ලා ඉස්සරහට පිළිගයි. ඉතින් මේකේ දෙයක් තියෙනවා කියන එක. මේක ලෝකේ ජනප්‍රිය ප්‍රොඩක්ට් එකක් වුණාට ලංකාවට ජනප්‍රිය නෑ. ඒක තමයි ඇත්තම කතාව. අනික ලංකාවේ මිනිස්සු ගොඩක් වතුර බොන එක ගැන ලොකුවට හිතන්නේ නෑනේ. වාහන වලට සුපර් පෙට්‍රල් ගහනවා. වාහනේට සුපර් පෙට්‍රල් ගහනවා. තමන්ගේ එන්ජින් එකට කොහෙන් හරි ජරාවක් දාගෙන ලෙඩ වෙනවා අවුරුදු 40 45 වෙනකොට. ඕකනේ ඇත්තම කතාව. දැන් මිනිස්සුන්වත් දැන් ඇත්තම කිඩ්නි හොස්පිටල් එකේම වැඩ කරන හින්දා ඒ ගැන සම්පූර්ණයෙන් දන්නවනේ විස්තර. ඔව් යනවා එනවනේ. ඉතින් දන්නවා කියනවනේ. එතකොට ඉතින් බලන්නකෝ දැන් ඒ කිඩ්නි පේෂන්ට්ලා බොරුවට දුක් විඳලා ජීවිතේ විඳින්න තියෙන කාලේ විඳවලා මිය යනවනේ මේ ප්‍රශ්නේ නිසා. ඒකට නෑ වචන. ඒක තමයි. බහැම ඉලක්කම අසාධ්‍යයි තමයි. නමුත් මේ ඒ තරම්බාර පණ පිටින් විඳවන මේ රෝගයන් කැන්සර් එකටවත් එච්චර විඳවන්නේ නැහැ. කැන්සර් එකටවත් විඳවන්නේ නැහැ. කිඩ්නි වල විඳවන තරම් ඒක හරි දවස් දෙකෙන් තුනෙන් ඩයලයිසිස් කරන්න ඕන රෝගීන් කරේ නැති වුණොත් එහෙම යා නොමැරී මැරෙනවනේ. ඉතින් ඇඳේ මැරෙනවනේ. ඇත්තටම ඔව්. ඉතින් දැන් මේ ළමයාත් එහෙමනේ හිටියේ. දවස් 3 යනකොට යාට අමාරු වෙන්නේ හිටියේ. හොඳටම එයාම කිව්වා මට අගෝස්තු සැප්තැම්බර් නොවැම්බර් කියන මාස ටිකේ හරිම අමාරුවෙන් හිටියේ. මගේ ජීවිතේ මට සුවර් නෑ කියලා එක වෙලාවක කිව්වා. එහෙම හිටියේ කියලා දැන් නම් දෙන්නේ කියලා හොඳින් ඉන්නවා මේ වැඩ ටික කරගන්නවා කියලා. ඉතින් අර හොඳම දේ තමයි දැන් මේක ඉම්ප්‍රූව්මන්ට් එක දකින්නේ මේ දවස් 3න් 3ට ඩයලයිස් කරනකොට අන්තිම දවසේ අමාරු වෙච්ච එයා දැන් දවස් 6කිනුත් ඩයලයිසිස් කරලා ගැටලුවක් නැතුව දෙයනේ කියලා ඉන්නවා කියන එක කොච්චර සතුටුද. ඔව් දැන් ඒ මල්ලි කියනවා මගෙත් එක්ක අක්කා මේ දවස් 6න් දෙන්නේ ආව දකින්න තු ඉන්න බැරි කමකට කොහෙදලු. ඒක කියන්නේ නේද? නැත්තම් මට මේ එහෙම දවස් 6න් ගන්න උමනාවක් නැල්ලු. එහෙම දවස් 6න් ගන්න උමනාවකුත් නැහැ වගේ. ඒ කියන්නේ ඊට වඩා හොඳයි කියලා කියනවා.
ඒකල කියන මේ ડોක්ටර්ලන් නිකන් මාව දකින්න නැතුව ඉන්න දරුවෝ වගේ නිකන් මාව ගෙන්න ගන්න ඕනි වගේ එහෙම මම පොඹ ડોක්ටර් වෙන්න යන්න එපා දැන් හරිද මේ කිසිම විදියට වැඩි කරගෙන ඉන්න ඕනි නේද කියලා ඒ කියන්නේ ඒ දවස් 6ත් වැඩි එයාට අල්ලගෙන ඉන්න පුළුවන් මට්ටමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොච්චර සතුටුයිද බලන්නකො කොච්චර සතුටුයි කියන්නේ වතුරෙක් එහෙම දෙයක් අනිත් ඔයාලටත් ගොඩාක් පින් ඔයාලා එකතු වෙලා කරපු උදව්වට ඉතින් හැමෝටම මේ ස්වාමීන් මේ ඒ කියන්නේ දවස් 15යි. මල්ලිගේ ඉතින් ඇත්තටම අන්තිම කාලේ වගේ තමයි යාම මට කිව්වා අන්තිම කාලේ වගේ තමයි ආයේ මගේ ගියේ. දැන් ඉතින් ඇත්තටම සතුටුයි මට. අපි දැන් මම රිපෝට් ටික අතට අරගෙන ડોක්ටර් රිපෝට් ටික දෙන්නලා ડોක්ටර් කෝව දන්නේ මෙහෙමයි එහෙම කියලා කිව්වා. දැන් අපි දන්නවා එයා මේ මරණ සාතිකේ යටේ තියන් ඉන්නේ කියලා. හරිද? හැබැයි පොර කියනවා ඒ මට වතුර ටිකක් බොන්න තිබ්බනම් ඇති. හරිද? මේ එහෙම කියනවා. ඒ කියනකොට අපි හිතේ කමක් නැහැ මේ ලක්ෂ 4මාරක්. දැන් මේ එයා කියනවා මට ඉන්න විශ්වාසයක් තියෙනවා මේක හම්බුනොත් මම ජීවත් වෙයි කියලා. මට තියෙන එකම බලාපොරොත්තුව මේක විතරයි. ඔයාලා මට කිඩ්නි හොයන්න එපා. ඇයි එක ළමෙක් හරි මේ බ්‍රේන් ඩෙත් වෙලා આવොත් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා આવොත් හරි මම එතනට අංකල මෙලන්ගේ රිපෝට් ටික අරන් දුවනවා මේක සෙට් වෙයිද කිඩ්නියක් හොයන්නේ. හරිද? මේ දැන් මමත් ප්‍රශ්න කොට කියන්නේ නැත්තම් ඇත්තටම මමත් කිඩ්නියක් දීලා. හරිද? මේ ඇත්තටම ඒ කියන්නේ ඒ තරමටම දැන් අර කොල්ලෙක්ගේ ජීවිතය යන්නේ. ඇත්තටම අපේ ජීවිතය යන්නේ. කොල්ලෙක්නේ දැන් මම දන්නවා තනි කිඩ්නියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් අර මම ලොකු වගකීම් එක්ක තවත් තියෙනවනේ මේ ඒකනේ ඔය පැත්තේ තියෙන ප්‍රශ්නත් එක්ක ඒ වගේ ප්‍රශ්න ඒ වගේ දෙයක් මට ලොකු වගකීම් ගොඩක් තියෙනවා. ඒ වගකීම් වලින් මිදෙන්න බෑ මට. ඉතින් ඒක නිසා මේ මට ලොකු වගකීමක් අරන් ඉන්න නිසා මගේ ජීවිතේ මට වැඩි වෙන අයද වටිනවා. අනිවාර්යයෙන් වටිනවා. ඒක නිසා තමයි මම මේ එහෙම ඩිසිෂන් එකක් ගත්තේ නැත්නම් ඇත්තටම ඒ තරමටම දුක හිතුණා අර ළමයාගේ අර ජීවිතයක් ඉල්ලනවත් ඉතින් ජීවිතේ ඉල්ලන්නේ පුළුවන් නම් මේ ලක්ෂ 4මාරට මගේ ජීවිතේ ගන්න පුළුවන් කියලා ළමයා කියනවා නොකිය කියනවා ඒක ගන්න පුළුවන් වුණානේ අපිට ඉතින් ඇත්තටම ඒකල් ඉවරලා අපි කතා වුණේ අපි ආගෝ සෙට් එක තමන්නේ මචං මේ සුද්ධියගේ මල්ලිටත් කිසි ප්‍රශ්නයක් තියෙනවනේ මල්ලිටත් තියෙනවා තාත්තටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ ඒ මිනිස්සුන්ට හරි හොඳ දෙයිනේ මේක හරි කියෙම නැති වුණොත් මේක ගමේ මිනිස්සුන්ට හරි බෑ ඇත්තටම මේ ලොකු බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ මේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙයි එහෙම චුට්ටක් මේ බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ කොච්චර කිව්වත් ඕට තෙරපි එකක් ජපාන් ඕට තෙරපි එකක් අර එහෙම කිව්වට ඉතින් කවුරුත් විශ්වාස කරනවා අඩුයි මේස් මොකද මේ ඒකේ සත්‍යතාවය අපි දැකලා ගත්තේ අපි මේක 2017 ඉඳලා කරනවානේ මේක ලංකාවේ 2017 ඉඳලා අපි කරනවා දැන් අවුරුදු 8කට කලින් මේ පවා හොඳ වෙත් ගොඩක් සුවතාවය අත්පත් කරගත්ත මිනිස්සු ඉන්නවා අපිත් එක්ක ඉතින් ඒක හින්දා ඉතින් අපි විශ්වාසයෙන් කරේ ඒකයි බය නැතුව මොකද ඔයාලා ලොකු පිරිසක් ඇවිල්ලා වීඩියෝ කරද්දී අපිව එතකොට අපි මැෂින් ඉන්ස්ටෝල් කරනකොට විස්තර ගෲප් වල දාද්දී සුභාස් ලංකා කියන ආයතනයේ මම බොරුවක් නම් කරන්නේ මම කොච්චර බය වෙන්න ඕනේද මොකද සුභාස් ලංකා කියලා ආයතනයක් නැති කරන්න පුළුවන් ඔයාලට මෙන්න මේ මිනිස්සු ඇවිල්ලා ලක්ෂ මේ ගානකට මැෂින් එකක් ඉන්ස්ටෝල් කරා ජපාන් මැෂින් එකක් මේ ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපේ සල්ලි ටික අරන් ගියා මේ ළමයාට හොඳක් වුණෙත් නැහැ මෙන්න මෙහෙමයි කියලා ඔයාලට දාන්න පුළුවන් නේ හැබැයි මම ඒ රිස්ක් එක ගත්තේ මම දන්නවා මේ මැෂින් එකෙන් ගොඩ දාන්න පුළුවන් කියලා ගොඩ දාපු අය ඉන්නවා අපි හැම ඉතින් ඒක නිසා ඉතින් දෙයියනේ කියලා මට සතුටුයි ඒ කියන්නේ අපි පිනක් කරත්තේ හරි එහෙම එකක් ඔයාලා ලංකාවට අඳුනලා දීපු නිසා ඒක ඔයාලා කියනවා අපි පුළුවන් තරම් උපරිම එදා රෑ වෙනකල් හරි අපි try කරේ තවත් රුපියල් 10000 15000 20000 ඔයාලගේ ඉතුරු කරන්න අර ඔයාලා ඩොනේෂන් එකක් විතර කරන හින්දා තමයි අර ප්‍රෙෂර් පම්ප් එකක් අපි නෝමල් එකක් ගෙනලා try කරලා ඒක හරි ගියේ නැතුව ආයෙ රෑ වෙනකල් ඉඳලා අපිත් ලොකු කට්ටක් කෑවදී අපි අපිට තේරුණා ඔයාලගේ මානසික බවත් අපිට තේරුණා මේ ඒකෙන් නැත්තම් දැන් ওই මේ තරම් ෆලොව් එකක් දෙන්නේ ඔයාලාව වැඩේ කරලා සල්ලි විතත්තා ගියා ඊට පස්සේ ඉතින් ඇත්තටම අපිට එක කන්ටැක්ට් එකක් අවශ්‍යම නැහැ නේද නේද ඕනේ ළමයා ගොඩ දාගන්න මොකද අපි තාම වෙනකල් මැෂින් ඉන්ස්ටෝල් කරලා තියෙන ඒවා ලංකාවේ ආෆ්ටර් සර්විස් කියන එක මස්ට් ඒක අනිවාර්යෙන් අපි දෙනවා. එහෙම දුන්නේ නැති වුණොත් මේ ට්‍රීට්මන්ට් එක දුවන්නේ නැහනේ. ඉතින් ගොඩක් අපිත් එක රැඳිලා ඉන්නේ අපෙන් ගත්ත මැෂින් ගත්ත අය තව මැෂින් ගන්නේ අපේ ආෆ්ටර් සර්විස් තියෙනවා අපි හොයලා බලලා ඒ ටික කරන නිසා. එහෙම නැති වුණොත් අපිට තැනක් නැහැ සුභාස් ලංකා කියන ආයතනයක් නැහැ මෙලහට එනවා. ඒක නිසා මට හරි සතුටුයි ඉතින් මේ ඒ ළමයා ගොඩ ගිය එක ගැන
අනිත් එක ඉතින් ලොකු පිරිසක් මේක දැනගත්තා දන්නවා මේක බොරුවක් නෙමෙයි කියන එක. දැන් මේක වංචා බොරු ලෝකේ තරවල්නේ තියෙන ලංකාවේ විතරක් නෙමෙයි රෝගය හැමතැනම. ඒතකොට මේ ජලයෙන් ලෙඩ රූපත් වෙන්න උදව් වෙනවා කියන එක ඇත්තටම ජලය උදව් වෙනවා කියන එක ලොකුවට මිනිස්සු හිතන්නේ නැති වුණාට අපේ ඇඟේ 60%ක් 60%ක් තියෙන ජලය. බ්ලඩ් වල 90ක් 94ක් විතර තියෙන ජලය. ඒතර ජලයේ කන්ඩිෂන් එක වෙනස් කරනවා නම් ඇත්තටම වෙනස් කරන්න පුළුවන් ජපන් මැෂින් එකට. එimhe වෙනස් කරන්න පුළුවන් මැෂින් එකක් නම් නිකන් RO මැෂින් වලගේ මේ දිගක් නෙමෙයි. එතනින් එහාට කියපු දෙයක් මේකේ වෙනවා. එතකොට සමහර කට්ටිය ලංකාවේ ඉන්නවා මේ ඇල්කලයින් කියලා ඉවර වෙලා නිකන් නමට pH එකේ විතරක් වැඩි කිමිකල් වලින් වැඩි කරලා pH එකේ වැඩි කරන මැෂිනුත් තියෙනවා. ඒවෙන් මේ දේ වෙන්නේ නැහැ. අපේ මේ ජපන් වෝටර් තෙරපි එක කරන මැෂින් වලින් තමයි ඒක වෙන්නේ. මොකද මේක මෙඩිකල් ග්‍රේඩ් වෝටර් ඩිවයිස් විතරයි අපි ගෙන්නන්නේ. චයිනීස් ඒවා තියෙනවා. චයිනීස් ඒවා අපි කරන්නේත් නැහැ. චයිනීස් ඒවෙන් මේ දේ වෙන්නේ නැහැ. දැන් ජපන් මෙඩිකල් ග්‍රේඩ් වෝටර් ඩිවයිස් කියලා තියෙන ඩිවයිස් විතරයි අපි ගෙන්නන්නේ. ඒකෙන් තමයි මේ දේ වෙන්නේ. තේරුණාද? ඉතින් ඒකින්ද ඉතින් ඇත්තටම ඔයාලට ගොඩක් පිං ඒ ළමයා වෙනුවෙන් ඔයාලා කරපු දෙයට අපිට ආඩම්බරයක් පොඩි සතුටක් තියෙනවා නිහතමානීකමක් තියෙනවා එයා ගොඩ ගියානි කියන සතුට අපිටත් තියෙනවා මොකද අපි ඇත්තටම ජීවිතයක් නේද අපිට මනුස්සයෙකුට ඔය වයසේ ජීවිතයක් දෙන්න බෑනේ අන්න ඒකයි නේද බෑනේ අනිවාර්යෙන්ම දෙන්න අපිට අලුතින් මනුස්සයෙක් උපද්දවන්න පුළුවන් ඉපදිච්ච මනුස්සයෙකුට කන්න බොන්න දෙන්න පුළුවන් නම් මේක සම්පූර්ණ ජීවිතයක් නේ දුන්නේ නේද ඒක කියලා මිස් කියන්නේ මට මාසෙයි දවස් දෙකක් විතර යනකොට කෝල් එක ආවයි මල්ලිගෙන් මහත්තයා මෙහෙමයි දැන් මට මේ උත්තර බින්දු පාසල මං කව මහත්තයා කියන්න බෑ මට අයියා කියලා කතා කරන්න කියලා එතන මං කිව්වා ඉතින් මට මාර සතුටුයි ඉතින් මම බලාපොරොත්තු වුණා ඔක මාස එකමාරකින් දෙකකින් විතර ඔයාට ඔය බලාපොරොත්තු වෙයි කියලා බින්දු පාස් වෙයි කියලා හැබැයි මාසෙයි දවස් දෙකෙන් ඔයා මට කෝල් එක ආවෙ ගැන මට සතුටුයි කියලා මං එයාට ඒත් කතා කරා ඉතින් ඇත්තටම සතුටුයි දැන් එයා ජීවිතේ විඳිනවා කියන්නේ බලාපොරොත්තුවක් තියෙනවනේ එයාට ජීවිතේට එයාට බලාපොරොත්තුවක් තියෙන අනිත් එක බලාපොරොත්තුවටම එයා කිව්වේ ආයේ වෙන මුකුත් කරන්න ඕනේ නැහැ උඹට බුදු බව මත් වෙනවා මේ කරපු දෙයින් එහෙම කියලා කිව්වා කියන්නේ ඒක හදවතින්ම කිව්වා ඒක අපි දකින්නකොටම ඔව් ඒ කියන්නේ කෙලින්ම ජීවිතයක් දුන්නේ කියන සතුට වෙනවා දැන් අරෙම එළිම මට කිව්වා දවස් 3 යනකොට මම ආයේ බොහොම අමාරුවෙන් හිටියේ පණ ටික යයිද දන්නේ නැහැ කී තත්ත්වෙ හිටියේ ඩයලයිසිස් කරන්න අපි ඔක හයි කරපු දවසෙත් අපි යවුවනේ ළමයා ඩයලයිසිස් එකට එදත් රැගියානේ මතකනේ එදත් ඔව් දැන් එයාට අනික පහුවදාට ඊට පස්සේ ඩයලයිසිස් කරලා ඇවිල්ලා දවස් දෙකක් විතර යනකල් එයා නිදිලු මහන්සි අමාරුයි කලන්තේ ඇඟට අර කැරකිල්ල පණ නැහැ ගතියට දැන් ඒ ඔක්කොම ගොඩාක් අඩුයිලු දැන් මාර සැහැල්ලුවලු තියෙන්නේ එයාට ඩයලයිසිස් කරලා ආවට පස්සේ ඔව් දැන් කුඹුරේ හිමක් යනවා වංගේ වැඩි වතුර බොන්න එපා කනේ වයි මම කවදාවත් මම කිව්වේ ડોක්ටර්ස්ලා කියලා තියෙන ඒවායින් පිට යන්න එපා. ඒ විදිහටම කරන්න. මේක වෝටර් තෙරපි එකක් මල්ලි. මේක අපි කිඩ්නි අලුතෙන් ට්‍රාන්ස්ප්ලාන්ට් කරා නෙමෙයිනේ. එතකොට දැන් දෙයියනේ කියලා ටික ටික දැන් පණ ගහලා එන්න ස්නායු ටික දැන් ඔය තියෙන කිඩ්නි වල තියෙන ෆන්ක්ෂන් එක වෙන්න ඕන කාර්යය චුට්ට වෙනවා මේකෙන්. ඒකට වෙන්න ටික කාලයක් යනවා. ඒක හින්දා මීට ඔයා මේව කරගෙන ඉන්න ගොඩක් මහන්සි වෙන්නත් එපා එකවර. මොකද මහන්සි වෙන්න ඇඟේ ක්‍රියටිනින් ලෙවල් එක වැඩි කරනවා ලේවල. එතකොට කිඩ්නි පේෂන්ට් කෙනෙකුට ඒක එච්චර හොඳ නෑ. මං යාට කියලා දෙනවා. ඔයාලත් කියන්න මොන වෙලාවට ගොඩාක් මහන්සි වෙන්න යන්න එපා. දැන් තාම මුල් අවදියේනේ තාම. තව ටික කාලයක් මාස 6ක්වත් යනකොට තමයි මෙයාට ලොකු බෙනිෆිට් එකක් හම්බෙන්නේ. ඇත්තම කතාව. දැන් දැනට ඉතින් මෙච්චර දේවල් වෙලා දැන් මා දවස් 3න් ඩයලයිසිස් කරන කෙනා දවස් 6ට දාලා තියෙනවා. ඊට අමතරව එයාට මූත්‍රා බින්දු දැන් පාස් වෙනවා. ඒ ටිකම මත එයා සතුටෙන් ඉන්නවා හැල්ලුවෙන්. ඒ දවස් 6 ළමයා සැහැල්ලුවේ ඉන්නවා කියන එක අනිත් එක එයාලගේ අර බියදම අනිත් එක ඩයලයිසිස් කරනවා කියන එක ලේසි නෑනේ කය ගානක් ගිහිල්ලා එකට කන නැතුව මිනිස්සු විඳින වේදනාව අපි ඇත්තකින් දකින්නවනේ ඒ ඔක්කොම දැන් මේක මාර සැහැල්ලුයි කියලා තමයි මෙයා කියන්නේ ඉතින් කියන්නේ ඕ ඉතින් ඔයාලට ගොඩක් ඉතින් ගමේ කට්ටිය එකතු වෙලා කරපු දේ ගොඩාක් සතුටුයි එදත් මම කතා කරේ ඒකයි දැන් ගොඩක් කට්ටිය මෙහෙම එකතු වෙලා මෙහෙම දේවල් කරනවා අඩුයිනේ එහෙම කාලෙක මෙහෙම දෙයක් කරපෙක ගොඩාක් වටිනවා කියලා කිව්වේ ඒකයි මාත් ඉතින් ඔය එක ගමන් යනවා වාටරි බිල් එකේ යනවා ඊට පස්සේ වෙලට යනවා එතකොට මෙයාගේ ක්‍රියටිනින් ලෙවල් එක වෙනස් වෙනවා ඇඟේ වැඩි වෙනවා ඒ වැඩි වෙනකොට මහන්සි වෙනකොට වැඩි වෙනවා මොකද අපේ ඕගන් එකක්ම හැම අවයවයක්ම ආස්වාස පාස්වාස කරනවනේ ඔක්සිජන් ගන්නවා කෘතු රුධිරය අරගෙන කාබන් ඩයොක්සයිඩ් එළියට දානවත් එක්කම ක්‍රියටිනින් එළියට එනවා විසාපජාපය එළියට එනවා ලේවලට ඒවයි මූත්‍රා වලින් එළියට දාන්න ඕන එක දැන් වෙන්නේ නැති හින්දානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ වතුරේ තියෙන බෙනිෆිට් එකත් එක්ක ORP එක මයිනස් ඇවිල්ලා ඔක්සිජන් ප්‍රමාණය වැඩි වතුරේ pH එකේ වැඩි මේ දේවල් නිසා මේක ටික ටික රිකවර් වෙනවා
මෙයා තව ඉතින් අර ඔයාලත් කියන්න මාත් තව කියනවා ඉතින් නිතරම මේ පරිස්සම් වෙන්න ඕනේ තව මාස 3ක් 6ක් යනකල් පරිස්සම් වුණාම දෙයියනේ කියලා මට ලොකු ලෙවල් එකකට මේ කියන්නේ ඩයලයිසිස් කරන්න ඕනේ නැති කාලයක් එනවා මෙයාට. ඒකට දැන් මේකේ අත්දැකීම දැකලා තව මිනිස්සුන්ට ජීවිතයක් දෙන්න පුළුවන් නම් හරි වටිනවනේ. ඒකත් වටිනවනේ ඉතින් ඒක ලොකු. ඉතින් ඒක නිසා ඒක කරන්න අවශ්‍යතාව බිස්නස් එකට එහා ගියපු අපි දෙයක් අපි කරන්න රටේ බලාපොරොත්තු වෙනවා. ඇත්තම කතාව. ඒක තමයි. දන්නේ නැති මිනිස්සු දැන් මෙහෙමනේ. ඇත්තටම වාහන දෙක තුන ගෙවල් වල තියෙන මිනිස්සු ඉන්නවා. තට්ටු දෙකේ තුනේ ගෙවල් හදාගත්ත මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට සල්ලි නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. යාලට ඒක ඇතුලේ විඳින්න නම් ඒ වාහනේ හොඳට ඩ්‍රයිව් කරගෙන යන්න නම් ඒ ගෙදර හොඳට සැහැල්ලුවෙන් ඉන්න නම් අපේ ලෙඩ රෝග ටික අඩු වෙලා තියෙන්න ඕනේ. හොඳ වෙලා ගොඩක් දුරට. ඉතින් සල්ලි වලට ගන්න බැරි දෙයක් තමයි මේ ලෙඩ රෝග වලින් තොරව ජීවත් වෙනවා කියන එක. නිරෝගීකම කියන එක. ඉතින් අපි මේක අත්දැකලා තියෙනවා. ඒක තව මිනිහෙකුට දෙන එක ගොඩක් වටිනවා. මේ වගේ තව යදින මිනිස්සු අයදින මිනිස්සු කොහොමද මම අනිවාර්යෙන් තව දෙතුන් දෙනෙකුට කියන්නේ අපිට මෙහෙම ඩොනේෂන් එකක් විදියට නැතත් එයාලගේම මේ මුදලින් හරි තව දෙකක් තුනක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඔය මුදල් තිබ්බතර කියනවා වගේ විඳවන ලෙඩ ඕන තරම් ඉන්නවා. ඒක නිසා මේ මොකද දන්නවද අපි කොච්චර පෝස්ට් දැම්මත් මිනිස්සු මේක බාරගන්නේ නැහැ වතුරෙන් ලෙඩක් හොඳ වෙන්න උදව් වෙනවා වතුර උදව් වෙනවා කියන එක බාර ගන්නවා අඩුයි ගොඩක් අය මේක නොලෙජ් එක තියෙන කෙනා තමයි අපේ ඇත්තටම මැෂින් වැඩිපුර ගන්නෙ දැනට මේ නොලෙජ් එක තියෙන කෙනා බලලා ඉවරලා ගන්නවා මැෂින් ડોක්ටර්ස්ලා පවා මැෂින් ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා එතකොට ඉන්ස්ටෝල් කර ගන්නවා එතකොට දැන් මේක අනිත් අයට යන්නේ මේකින් ලෙඩක් හොඳ වෙලා කියලා ආරංචි වුණාමනේ ඔය වගේ ඒක ලොකු පිනක් වෙනවා ඉතින් ඒ මල්ලිටත් පිනක් ඔයාලටත් පිනක් ඒක අපි දැනුවත් කිරීම හරහා අපි හැමෝටම මේක වදිනවා ඉතින් මොකද මේ ඒකයි කිව්වේ අපි ජොබ් බිස්නස් එකෙන් එහාට ගියපු දෙයක් අපි කරන්න උත්සාහ කරනවා ඇත්තටම තියෙනවා නැත්නම් මේව අපිව බලවත් කරන්න ඕනේ නැහැ නේ ඔයාට නේද කාරණාව තමයි මේ වතුර කැන්සර් වලට ගොඩක් හොඳයි 1931 දී ડોක්ටර් ටෝහින්ඩිච් කියන ડોක්ටර් කියනවා කැන්සර් හැදෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ කියලා එකක් ශරීරයේ ආම්ලික වීම අනිත් එක ඔක්සිජන් ඌනතාවය ඒ දෙකම මේ මැෂින් එකෙන් රිකවර් කරනවා එතකොට ගොඩක් හොඳයි. ඒතා ඔයාලගේ වචන මේ කමෙන්ට් තියෙනවනේ. ඔයාලගේ රියල් කමෙන්ට් නේ මේවා දැම්මට පස්සේ මිනිස්සු මේවා දකින්නවා. දැක්කට පස්සේ මිනිස්සුන්ගේ ඇස් පෑදිලා හොඳයි. එකගතකින් මිනිස්සු දැනගෙන සුවපත් වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒකනේ වටිනාම දේ. වටිනාකම මේකනේ. ඔව් ඇත්තටම මේක දැන් අපි දකිනවා ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක්. අනිවාර්යෙන්ම තියෙනවා. දැන් එයාගේ තාත්තා එයාම කියනවා එයාගේ තාත්තා ඉස්සර අමාරුවෙන් මහන්සියෙන් වැඩි වැඩ කරේ දඟලන්න ගියේ නැති උනාට දැන් හොඳට කඩිසරව වැඩ ටික කරගෙන යනවලු එයාලා තාත්තත්. ඉතින් එයාගේ තාත්තට කිඩ්නි ප්‍රශ්නයක් තිබ්බනේ. යාම කිව්වා ඒ මං ඒ තාත්තට කෝල් එකක් දුන්නා ඊයේ. දුන්නාට පස්සේ යාම කිව්වා යාරත් හැල්ලුයි දැන් ගොඩක් වෙනසක් දැනෙනවා කියලා. මේ වගේ තියෙනවා ඉතින් කරන්න. මම ඔයාලට ඇත්තටම කියනවා නම් මම ෆ්‍රී සර්විස් ටික ෆ්‍රී කරලා දෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. සර්විස් ටික ෆ්‍රී කරලා දෙනවා. මැෂින් එක මොකක් හරි වුණොත් මං අනිවාර්යෙන් මැෂින් එක හදලා දෙනවා. මැෂින් එකට මැෂින් එකක් හරි දීලා ඒක කරනවා මම එහෙමයි. හරිද? මේ වැඩේ කරගෙන යන්න ඕනේ යාට අවුරුදු 10ක් 15ක් මේ වැඩේ හොඳටම කරගෙන යන්න. එහෙම නෙමෙයි එතනින් එහාටත් මම සාමාන්‍ය මැෂින් එක ආයු කාලේ අපි අවුරුදු 5යි මේකේ වොරන්ටි තියෙන්නේ. අවුරුදු 10ක් 15ක් දුවන තත්ත්වයට අපි හදලා දෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙන්ද ඔයාලට අන්න ඒ වගේ රෝගීකට පුළුවන් නම් වතුර ටිකක් දීලා සුවපත් කරන්න. ඔව් මට දැන් ප්‍රබල අවශ්‍යතාවයක් තියෙනවා නේද? ඒක නිසා මේ වගේ අසාධ්‍ය රෝගීකට දෙන්න පුළුවන් නම් දෙන්න. එක්කෙනෙක් නෙමෙයි තව දෙන්නෙක් තුනෙක් ඉන්නවනම් හොයලා දෙන්න. මං ෆ්‍රී කරලා දෙනවා අනිවාර්යෙන් ආෆ්ටර් සර්විස් ටික. මං කිව්වොත් ඒක නවත්තන්නේ නැහැ කොහෙවත්. මේ සර්විස් එකකුත් අපි දැකලා නැහැ. ඒ කියන්නේ මොනම දෙයකවත් එහෙම නැහැ. අපි දැන් ඔය කතාව ඇත්තටම ඔකට කිව්වේ මේ දැන් අපි කතා වුණා ඇත්තටම මේකට හරියයි දෙන්න ඕන මං කොහමද ඔය ඕන තරම් පැක් තියෙන්නේ ඕන තරම් තියෙන්නේ ඒ වගේ එකක් ඉතින් වෙන්නේදී හරිද නමුත් කමන්න කොල්ලා වෙනුවෙන් කරමු ඔව් අපි ඉතින් ඔය දෙකට අර ඒ වගේ තමයි ජීවත් වෙලා ඉන්න පොඩි කාලය ඇතුළත මේ වතුර ටිකක් හරි පිරිසුදුව දෙන්න පුළුවන් කියන ප්‍රමාණයෙන් තමයි ඔයාලා කරේ හැබැයි අපි කරේ ඔව් මේක එයා තව අවුරුදු 20ක්ද 50ක්ද කියලා අපි දන්නේ ජීවත් වෙනවා කියන ලෙවල් එකේ දැන් හිතා ගන්න පුළුවන් ඒක තමයි ඒක මේ වලට ගොඩක් තින් හරි එහෙනම් දවසක් කරන සුභහස් ලංකා හෙල්ත් සර්විස් ඔබගේ සියලුම පානීය ජල ගැටලු සඳහා වසර 8ක පළපුරුද්දලත් විශේෂඥයෝ ITI සහතිකයලත් පියවර 6කින් ජලය පිරිසිදු කර ගුණාත්මක පානීය ජලය සිය පවුලටම එපමණක් නොව බෝ නොවන රෝග බොහෝමයකට ගුණදායක ජපන් වෛද්‍ය සභාවේ අනුමැතියලා ජපන් ජාතිකයන්ගේ නිරෝගීකමේ රහස හෙවත් මෙඩිකල් ග්‍රේඩ් ඇල්කලයිස් කැනගන් වෝටර් අයනයිසර්
පවනයිස වසර 5ක වගකීමක්ද සමගින් ගෙදරටම ගෙන්වා සවි කරගන්න. සියලු විමසීම් 0777 07 40 81 0727 074 081 ගම්පහ වෝඩ් සිටියේ 3 වන මහලේ පිහිටි සෞඛ්‍ය සම්පන්න ජල පිරිපහදු යන්ත්‍ර ගෙදරටම ගෙන්වා සවි කරන සුභහස් ලංකා හෙල්ත් සර්විස් ආයතනය මගින්ම පමණයි.